ආදී ත්‍රස්තවාදයේ උත්පත්ති ලැබුවේ. දැන් ඒක දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් හුස්ම එළන කාලේ. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ දෙමළ බෙදුම්වාදය ඉවරයි කියන එකවත් එහෙම නැත්නම් දෙමළ ජාතිවාදය ඉවරයි කියන එකවත්. මේ දෙකෙන් එකක්වත් තාම ඉවර වෙලත් නැහැ. ඉවර කිරීම සඳහා තාම කටයුතු කරන බවක් පෙනෙන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් අපි සන්තෝෂ වෙනවා දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය වීමට ඔන්න මෙන්න කියලා තිබීම පිළිබඳව. නමුත් අපි එක කාරණයක් තේරුම් ගන්න ඕන. අද මම හිතනවා මේ රටේ ඉන්න අයගෙන් සිංහල අයගෙන් 75ක් විතරත් දෙමළ අයගෙනුත් සෑහෙන ප්‍රමාණයකුත් මේ කොටි සංවිධානයේ පරාජය ගැන සන්තෝෂ වෙනවා. අද මම හිතනවා කොටි සංවිධානයේ පරාජය කළ යුතුයි පරාජය කරන්න පුළුවන් කියලා නොකියන මිනිහෙක් නැහැ. නමුත් මීට වසර 20කට විතර ඉස්සර ඔබ කියන්නේ හිටියේ බොහොම ටික දෙනයි. ඒ කියපු අයට අනෙක් අය hina වුණා විතරක් නෙවෙයි ඕක ප්‍රායෝගික නොවන දෙයක්. ඕක කවදාකවත් කරන්න බැරි වැඩක්. මේ ප්‍රභාකරන් කියන්නේ මහා අතිවිශාල හමුදාවක් කියන එක වැරදි. නමුත් උන් කිව්ව විදිහට හමුදාවක් සහිත මිනිහෙක්. ඔහු යුද්ධ දක්ෂයෙක්. ලෝකේ පහළ වූ ඉහළම යුද්ධ දක්ෂයෙක්. මේ නිසා මේ කොටි සංවිධානයේ පරාජය කිරීම ලංකාවේ හමුදාවට කොහෙත්ම කරන්න බෑ. ඔවුන් නිදර්ශනයකටත් ගත්තා වියට්නාමයේ මේ විමුක්ති ව්‍යාපාරය පරාජය කරන්නට ඇමරිකන් හමුදාවන්ට නොහැකි වීමත්. ඔවුන් කියා හිටියේ දෙමළ විමුක්තිවාදයක් මෙතන තියෙන්නේ. ඒ නිසා මේක පරාජය කරන්න බෑ කොහොමඩවත් කියලා. නමුත් ඒ කාලේ මේ ත්‍රස්තවාදයේ පරාජය කරන්න පුළුවන් පරාජය කළ යුතුය කියලා කියපු අයට hina වෙච්ච අය අද ඒක අරගෙන ඉස්සරහට යනවා. ඒ ගැන අපි සන්තෝෂ වෙනවා. නමුත් අපිට තවත් කාරණා බොහොමයක් කියන්න තියෙනවා. ඒ කාරණා තමයි මම දකින දෙයක් තාමත් මේ රටේ ඉන්න උගතුන්ය කියන අය පිළිගන්න සූදානම් නැහැ මේ දෙමළ ත්‍රස්තවාදයට බටහිර ජාතීන්ගේ සහාය ලැබුණු බව සහ ලැබෙන බව. අද වුණත් මේ බොහෝ උගතුන් කල්පනා කරන්නේ කොයි විදියකට හරි කරුණු කියා දීමෙන් බ්‍රිතාන්‍ය, ඇමරිකාව, නෝර්වේ වගේ රටවල් අපේ පැත්තට හරව ගන්න පුළුවන් කියලා. ඔවුන් හිතාගෙන ඉන්නේ අපේ ප්‍රචාරක කටයුතු වල මදිකමක් නිසා තමයි මේ LTTට කොටි සංවිධානයට සහ දෙමළ ජාතිවාදයට පළල් වශයෙන් ගත්තාම පිට රටවල මෙවැනි ප්‍රචාරක කටයුතු කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකේ පොඩි ඇත්තක් තියෙනව නැතුව නෙමෙයි. අපේ තානාපති කාර්යාලය වලින් එච්චර දෙයක් වෙලා නැහැ. පහුගිය අවුරුදු 25ක 30ක කාලයක්. නමුත් අනිත් පැත්තෙන් ගත්තාම හිතන්න එපා මේක මේ කොටි සංවිධානයේ දක්ෂතාව නිසා වෙච්ච එකක් කියලා. නැහැ. කොටි සංවිධානයේට එංගලන්තයේත් ඇමරිකාවෙත් සහාය ලැබුණා මුල හිටම. සහාය ලැබුණා විතරක් නෙමෙයි ඔවුන් තමයි මේ ප්‍රචාර කටයුතු ගෙනිච්චේ. සම්මානසලා හිතන්න එපා කොයි විදියකටවත් BBC සංවිධානයේට BBC කියන්නේ අන්ත කසිකබල් තකතිරු ප්‍රචාරක මාධ්‍යයක්. අපිට පොඩි කාලේ ඉඳලා උගන්වනවා BBC කියන්නේ මහා අපක්ෂපාත ජනමාධ්‍යයක් කියලා. නමුත් BBC තරම් පක්ෂපාතී මාධ්‍යයක් තවත් ලෝකේ නැහැ කියලා මම නම් හිතන්නේ. ඒක ඊට සියුම්ම තමන්ගේ පක්ෂපාතී බව වහගෙන ඉන්නවා. දැන් ඒකේ අර BBC අගුපිලේ ඉඳලා විකාශය කරන වැඩසටහනක් තියෙනවා සිංහලෙන් සංදේශය කියලා. ඒ සංදේශය
වැඩසටහන ගත්තොත් එහෙම ඒ වැඩසටහන අහුම්කම් දෙන අය දන්නවා ඒක කොයිතරම් දුරට සිංහල විරෝධී වැඩසටහනක්ද කියන්නේ. ඒ සිංහල විරෝධී වැඩසටහන මෙහෙවන්නේ සම්පූර්ණයෙන්ම BBC අනුග්‍රහය සහ අනුදැනුම ඇතුව. ඊයර නොතේරෙනවද මේ තවත් පැත්තක් තියෙනවයි කියලා? මේ පැත්ත ඒගොල්ලෝ කියන්නේ ලෑස්ති නැහැ කවදාවත්. දැන් මේ විදිහටම තමයි එංගලන්තයේ පත්තරත් ඒ වගේම ඇමරිකාවේ පත්තරත් CNN වැඩසටහනත් ඒ නාලිකාවත් මේ සෑම දෙයක්ම ක්‍රියා කරන්නේ එහෙමයි. ඒ අයි කියලා මං හිතනවා තමුන්නාන්සේලා හරියටම තේරුම් අරගෙන නැතුව ඇති. මේක කිව්වහම මිනිස්සු අපිට hina වෙනවා. මිනිස්සු හැමදාම කරන්නේ මුලදී hina වෙන එක. ටිකක් කල් ගියාම ඒක හරියනකොටගෙන ඕක අපි කිව්වනේ හැමදාම කියලා. ඊට පස්සේ අර මුලින්ම කියපු මිනිස්සුන් අමතක කළා දානවා. ඊට පස්සේ අර hina වෙච්ච මිනිස්සු තමයි මේ සෑම දෙයක්ම කියලා තියෙන්නේ කියලා මිනිස්සුන්ට හිතෙන විදිහට තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. දැන් ඇයි මේක මෙහෙම වෙන්නේ? බටහිර රටවල් මේ විදිහට ඇයි මේ දෙමළ ජාතිවාදයට මෙතරම් අනුග්‍රහයක් දක්වන්නේ? ඇයි මේ දෙමළ ත්‍රස්තවාදය මේ තරම් පෝෂණය කරන්නේ? ඒකට එකම එක හේතුවයි තියෙන්නේ. එකම එක හේතුවයි. අද බටහිර ක්‍රිස්තියානි යටත් විජිතවාදයට එහෙම නැත්නම් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අවුරුදු 500ක් විතර වෙලයි දැන් ක්‍රියාත්මක වෙන බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අභියෝග කරන්න පුළුවන් එකම එක දර්ශනය එකම එක චින්තනය සිංහල තේරවාදී බෞද්ධ චින්තනය. එහෙම නැත්නම් වඩා පළල්ව කිව්වොත් එහෙම තේරවාදී බෞද්ධ දර්ශනය තමයි ඔය ක්‍රිස්තියානි නූතනත්වයට එරෙහිව අභියෝගය කරන්න පුළුවන් එකම එක චින්තනය. ඒකට යුද්ධමය වශයෙන් ගත්තොත් එහෙම නම් අවියාවිද වශයෙන් ගත්තොත් එහෙම නම් මුස්ලිම් අයට යමක් කරගන්න පුළුවන් මන් නැහැ කියන්නේ. නමුත් මුස්ලිම් අයට ඔය ඇමරිකාව සහ බටහිර රටවල් එක කොයිතරම් යුද්ධ කරත් ඒගොල්ලන්ගේම වූ දර්ශනයක් ඒගොල්ලන්ගේම වූ චින්තනයක් නැහැ. ඒ නිසා උන්ට අවසාන වශයෙන් යුද්ධ කරන්න පුළුවන් බොහෝ වෙලාවට යුද්ධ වලින් පරදින්නත් පුළුවන්. නමුත් එතනින් එහාට යන්න නම් බෑ. මේක අපි නොදන්නවාට බටහිර රටවල් දන්නවා. ඒ දන්න නිසා තමයි